අර පේන කුළුණ. දැන් අපි ඉන්නේ මෙතන. සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. ඔයාලා හැමෝම හොඳින් ඉන්නව නේද? යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුම නගරයක් ලෙස නම් කළ ගාලු නගරය බලන්නයි අද අපි යන්නේ. ශ්‍රී ලංකාවේ නිරිත දිග වෙරළ තීරයේ ගාල්ල බොක්කේහි ගාලු කොටුව පිහිටලා තියෙනවා. ගාලු කොටුව කියන්නේ අධ්‍යාපනික හා ඓතිහාසික වටිනාකමක් තියෙන ස්ථානයක්. සන් බැස්ටියන් නොහොත් හිරුවට්ටාලය කියන තැන තමයි අපි මේ ඉන්නේ. තමයි ගාලු කොටුවේ මැප් එක. එතන තමයි කුළුණ තියෙන්නේ. අර පේන කුළුණ. 1588 දී පෘතුගීසීන් විසින් තමයි මේ ගාලු කොටුව නිර්මාණය කරන්නේ. පසුව ලන්දේසින් විසින් 17 වන ශතවර්ෂයේදී මේ පුළුල් ලෙස නවීකරණය කරනවා. 1505 දී ලංකාවට පැමිණි පෘතුගීසි, 1658 දී පැමිණි ලන්දේසීන්, 1815 දී පැමිණි ඉංග්‍රීසීන් මෙන්න මේ කියන විදේශ ආක්‍රමණ තුනේම අමතක කරන්න බැරි මතක පිරුණු තැනක් තමයි මේ ගාලු කොටුව කියන්නේ. ගාලු කොටුව හවසට වෙනම පාරාදීසයක්. ඒ ගැන කියන්න වචන නෑ. ඇවිත්ම බලන්න ඕන දෙයක්. ගාලු කොටුව තුළ නිල නිවාස, ලන්දේසි රෝහල, ප්‍රදීපාගාරය, ඔර්ලෝසු කනුව, මුස්ලිම් පල්ලිය, රෝමානු කතෝලික පල්ලිය, අවිගබඩා ආදී ගොඩනැගිලි ඉදි කරලා තියෙනවා. ගාල්ලට නම ලැබුණු විදියත් සුවිශේෂී. පෘතුගීසි වචනයක් තියෙනවා ගැල්ලෝ කියලා. එහි තේරුම් දෙකක් තියෙනවා. එහි එක් තේරුමක් තමයි කුකුලා නැත්නම් රූස්ටර්. අනිත් තේරුම තමයි ගල. ගල් පර්වත ගොඩක් පිහිටලා තිබුණු නිසා මේ ගැල්ලෝ කියලා හඳුන්වුවා කියලා තමයි සඳහන් වෙන්නේ. ගාල්ලට ආවොත් කුකුලගේ සලකුණ හැමතැනම ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් කොහොම හරි ගැල්ලෝ පසු කාලීනව ගාල්ල බවට පරිවර්තන වුණා කියලා තමයි ජනප්‍රවාදයේ තියෙන්නේ. ගාලු කොටුව දිහා බලද්දී අපිට පෙනී යන දෙයක් තමයි ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පයට අනුව තමයි ගාලු කොටුව ඇතුලේ තියෙන ගොඩක් ගොඩනැගිලි නිර්මාණය වෙලා තියෙන්නේ. ඔයාලට ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වුණාට පස්සේ එතනින් නම් shopping street, පල්ලි, රෙස්ටුරන්ට්, පරණ ගොඩනැගිලි, කැෆේ එහෙම තියෙනවා. ගාලු කොටුව ඇතුලේ ඇවිදිනකොට අපිට සමහර අවස්ථාවල ලංකාවේ කියලා අමතක වෙන විදිහේ හැඟීමක් තමයි ඇති වෙන්නේ. ගාල්ලට ගියොත් ඔයාලට දවස පුරාම කරන්න වැඩ තියෙනවා. shopping කරන්න, ඉතිහාසය එක්ස්ප්ලෝර් කරන්න, විවිධ කෑම වර්ග try කරන්න, මේ වගේ විවිධ දේවල් ඔයාලට කරන්න පුළුවන්. ඒ වගේම ගාලු කොටුව ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංචාරක ආකර්ෂණයට හිමිකම් කියන ස්ථානයක්. අපි මේ දවල් ආහාරය ගන්න ද බංග්ලෝ කියන ෆේමස් රෙස්ටුරන්ට් එකෙන්. එතන කෑම ගොඩක් රසයි. හැබැයි ටිකක් ගණන්. ගොඩක්ම ඇවිත් හිටියේ විදේශිකයෝ. සංචාරයකදී විනෝදාස්වාදය වගේම අතීත වටිනාකම් පිළිබඳවත් දැනගැනීම ඉතාමත් වැදගත්. අපි දැක්ක තවත් දෙයක් තමයි රාත්‍රියේදී ගාලු කොටුව ඇතුලේ ගොඩක් වෙඩින් කපල් ඇවිත් හිටිය එයාලගේ ෆොටෝ ෂූට් වලට. පැරණි ගොඩනැගිලි සමග අවට රෙස්ටුරන්ට් වලින් එකතු වුණ අලංකාරයත් එක්ක රාත්‍රියේදී ගාලු කොටුව ඇතුලේ අමුතුම ලස්සනක් එකතු වෙලා තිබුණා.
ඉතින් අපි ටිකක් ඇවිද්ද නිසා පොඩි බඩගින්නක් ආව දෙන්නටම. මගේ මහත්තයට ඕන වුණා වුණු කෝපි එකක් බොන්න. අපි ඉතින් බැරිස්ටර් එකට ගියා මේ වෙලාවේ හොඳම තැන එතන නිසා. අපින් නිර්මාණය කරපු විවිධ කැටයම් වර්ග සහ පිළිම තිබෙන මේ ස්ථානයත් අපි හැමෝගෙම ආකර්ෂණය දිනාගන්න සමත් වුණා. රාත්‍රියේ නොනිදන නගරයක් වුණු ගාලු කොටුව ඇතුලේ අපි දෙන්න පැය ගානක් පාරවල් පුරා ඇවිත්තා. කෝපි එකක් බිව්වට පස්සේ මට නම් ඕනුනේ පළතුරු බීම එකක් බොන්න. ඔන්න ඉතින් මගේ කැමැත්තටත් ඉඩ දීලා අපි දෙන්නාව පළතුරු බීම එකක් බොන්න. ඔන්න ඉතින් අද වීඩියෝ එකේ අවසානටයි අපි ළඟා වෙලා ඉන්නේ. ගාල්ල වීඩියෝ එකේ දෙවෙනි කොටසින් ලබන සතියේ අපි හමු වෙමු. ඉදිරියටත් අපි ලංකාවේ ගත කළ තවත් ලස්සන වීඩියෝ වලින් ඔයාලව බලන්න එන බලාපොරොත්තුවෙන් අදට ගිහින් එන්න. වීඩියෝ එක පුරාවටම අපිත් එක්ක රැඳී සිටිය ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඔයාලත් එක්ක මේ සුන්දර මොහොත ගත කළ මම නිලු.